අයිබෝන් කියල පිළිගන්නවා අද වීඩියෝ එක බලන්න අපපු හැමෝම අද වීඩියෝ එකේ මාතෘකාව තමා මහජන බැංකුව විසින් හඳුන්වා දී ඇති වාහන අයෝජනා ක්‍රමය මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට එක්ස්ප්ලেইন කරනවා පල්ලෙහා සඳහන් කරලා තියෙන මාතෘකා ගැන ඉන් ඩීටේල්. පළවෙනි එක තමා මේ ණය යෝජනා ක්‍රමය හඳුන්වලා දෙනවා. දෙවෙනි එක තමා පොලි අනුපාතය කීයද කියලා ඔයගොල්ලන්ට පෙන්නලා දෙනවා. තුන්වෙනි එක තමා ණය ලබා දෙන වාහන මොනවාද කියලා ඔයගොල්ලන්ට පෙන්නනවා. ඒ වගේම තමා හතරවෙනි එක වාහනයේ වටිනාකමින් ණය ප්‍රතිශතය කීයක් ගන්න පුළුවන්ද කියන එක ඔයගොල්ලන්ට පෙන්නනවා. පස්වෙනි එක තමා වැටුප් වාර්තාවක් ආදායම් වාර්තාවක් උපයෝගී කරගෙන බැංකුවෙන් ණය වාරිකය ගණනය කරන්න කොහොමද කියන එක ගැන ඔයාලට කියලා දෙනවා. සන්නා 6 වෙනි එක තමා ඊය සමග ණය වාරිකය ගණනය කරන්නේ කොහොමද කියන එක ගැන ඔයගොල්ලන්ට කියලා දෙනවා. එහෙනම් අපි වැඩි කතා බහක් නැතුව අද වීඩියෝ එක ඩිස්කස් කරන්න move වෙමු. එතකොට මම පොඩි ડોකියුමන්ට් එකක් හදාගෙන තියෙනවා මෙන්න මේ විදිහට. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක තේරුම් ගන්න ලේසි වෙන්න. එතකොට මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා මහජන බැංකුවේ වාහන ණය යෝජනා ක්‍රමය. ඒක මම මුලින්ම හඳුන්වලා ඊට පස්සේ අපි යන් වීඩියෝ එකකින් ඩීටේල් ඩිස්කස් කරන්න. මම පළවෙනියට රෙකෝඩ් කරලා තියෙනවා ණය කීයක් ගන්න පුළුවන්ද කියන එක. සාමාන්‍යයෙන් උපරිම මුදලේ සීමාවක් නැහැ. ඔය 100 මිලියන් වෙහිකල් එකක් ගන්නවා නම් ඒකටත් ඔයගොල්ලන්ට මේ ලෝන් එක ගන්න පුළුවන්. හැබැයි කොන්දේසි තියෙනවා අපි ඉන් ඩීටේල් ඉස්සරහට කතා කරමු. ඊළඟට මොනවාද ණය දෙන්න උගස් කරන්න ඕන කියන එක. ඒ කියන්නේ මෝගේජ් කරන්න ඕන මොනවාද කියන එක මම මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට ඔයා මේ ලෝන් එකට මෝගේජ් කරන්න ඕන. ඔයා පර්චේස් කරන වෙහිකල් එකේ පොත තමයි උගස් කරන්න ඕන. ඒ වගේම ඊළඟට මෙන්ෂන් කරලා තියෙනවා කොච්චර කාලෙකින්ද ගෙවන්න ඕන කියන එක. සාමාන්‍යයෙන් මේ ලෝන් එක වසර 7ක් 8ක් යනකම් අපිට පේබැක් පීරියඩ් එක ගන්න පුළුවන්. ඒ වගේම පොළු අනුපාතය කීයද කියන එක මම ඊළඟට මෙන්ෂන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් 14%ක් 15ක් අතර ප්‍රමාණයකින් මේ පොලි අනුපාතය දෝලනය වෙනවා. හැබැයි ඔයාට 14 ගන්නවා නම් ඔයා වසර 8කට ගත්තොත් ඒ 14 ෆික්ස් කරලා තමයි දෙන්නේ. ඒ කියන්නේ 15කට ගත්තොත් ඔයා ඒ 15 ෆික්ස් කරලා වසර 8කට තමයි මහජන බැංකුව විසින් පිරිනමන්නේ. ඊට පස්සේ මම මෙන්ෂන් කරලා තියෙනවා ණය දෙන්නේ කාටද කියන එක. එතකොට වැටුප් ලබන පුද්ගලයන්, වෘත්තිකයන්, ව්‍යාපාරික පුද්ගලයන්, විශ්‍රාමිකයන්. ඒ කියන්නේ ඔයා පෞද්ගලික අංශයකාරී, රාජ්‍ය අංශයකාරී වැඩ කළා ඔයා earn කරනවා නම් ඔයාට පේ ෂීට් එකක් හම්බ වෙනවා නම් ඔයාට පේ ෂීට් එක ඉදිරිපත් කරලා මේ ණයට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි වෘත්තිකයන්, ඒ කියන්නේ සුවඳ රැකියාවක් හරි කවුරු මොනවා හරි දෙයක් කරන පුද්ගලයන්ටත් මේ ලෝන් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාරික පුද්ගලයන්, විශ්‍රාමිකයන්ටත් පුළුවන් මේ ලෝන් එකට ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි ඊළඟට මෙන්ෂන් කරලා තියෙනවා ණය ගන්න තියෙනවා සුදුකම් මොනවාද කියන එක. මේ ණය ගන්න නම් අනිවාර්යෙන් ඔයා ක්‍රිබ් එකේ රෙකෝඩ් වෙලා තියෙන බෑ. ඒ කියන්නේ ඔයා ණය පැහැරලා නැති පුද්ගලයෙක් වෙන්න ඕන අනිවාර්යෙන්ම. ඊට පස්සේ මෙන්ෂන් කරලා තියෙනවා විශේෂ ප්‍රතිලාභ මොනවාද කියලා මේ ලෝන් එකේ. මේ ලෝන් එක හඳුන්වා දීලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම වෙහිකල් පර්චේස් කරන්න. එතකොට ඔයගොල්ලෝ ඇප්ලයි කරලා දවස් 14ක් වගේ කෙටි කාලයකින් ඔයගොල්ලන්ට මේ ලෝන් එක ලබා ගන්න පුළුවන්. ඒකට හරියටම ඩොකියුමන්ට්ස් ප්‍රොවයිඩ් කරන්න ඕන බැංකුවට. මේ ලෝන් එක අඩු පොලි අනුපාතයකට තමයි හම්බෙන්නේ. අඩු කියන්නේ ඉතින් මේ දවස්වල හැටියට 14ක් 15ක් කියන්නේ අඩු රේට් එකක් තමයි. ඊට වැඩිය අඩු වෙනවයි කියන එක වෙන්නේ නැහැ. ඒ වගේම ණය ගන්න හරිම ලේසි. කියන්නේ ඉතින් හරියට ඩොකියුමන්ට්ස් තියෙන්න ඕන. ඒවා තමයි මේ ණය යෝජනා ක්‍රමයේ තියෙන විශේෂ ප්‍රතිලාභ. ඊට පස්සේ මම මෙන්ෂන් කරලා තියෙනවා ණයට මූලිකව ඇප්ලයි කරන්න දෙන්න ඕන ඩොකියුමන්ට්ස් මොනවාද කියලා. එතකොට ඔයා පෞද්ගලික අංශයේ හරි රාජ්‍ය අංශයේ හරි එන් කළා ඔයාගේ පේ ෂීට් එක බැංකුවට ඉදිරිපත් කළා ඔයාට ඉනිෂියලි මේ ලෝන් එකට ඇප්ලයි කරන්න ස්ටාර්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා ව්‍යාපාරික පුද්ගලයෙක් නම් ඔයාගේ ආදායම් වාර්තාව හිතන්නකෝ ඔයා තේවත්තක් තියෙනවා කියලා. එතකොට ඒ තේ විකුණලා හම්බ වෙන බිල් එක බැංකුවට ඉදිරිපත් කළා මට මෙන්න මේ වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒකින්ද මට මේකට කීයක් ලෝන් එකක් විදියට ගන්න පුළුවන්ද කියන එක ඔයාට බැංකුවත් එක්ක ඩිස්කස් කරන්න පුළුවන්. ඒක තමයි ඉනිෂියල් දෙන්න ඕන ඩොකියුමන්ට් එක. එතකොට ෂොප් එකක් හරි මොනවා හරි කරනවා නම් එතකොට ඔයාගේ ආදායමේ වාර්තාවක් ඒගොල්ලොන්ට දෙන්න ඕන. ඒ වගේම විශ්‍රාම පුද්ගලයෙක් නම් ඔයාගේ විශ්‍රාම වැටුපේ වාර්තාවක් බැංකුවට ඉදිරිපත් කරන්න ඕන. එතකොට එහෙම ඉදිරිපත් කළාම අපිට ඩිස්කස් කරන්න පුළුවන් බැංක් එකත් එක්ක මේ ලෝන් එක ගැන. එතකොට මම අන්තිමට මෙන්ෂන් කරලා තියෙනවා කොහොමද ණය වාරිකය බැංකුවෙන් හදන්නේ කියන එක. සාමාන්‍යයෙන් දල වැටුපෙන් ලබාගෙන ඇති ණය වාරික අඩු කරලා එන ඉතුරු වැලියු එකෙන් 60% කියලා තමයි ඒගොල්ලෝ ගන්නේ. අපි මේක ඉන් ඩීටේල් ඉස්සරහට කතා කරමු. හොඳයි එහෙනම් අපි දැන් යමු ඊළඟ ඩොකියුමන්ට් එකට ඊළඟ පාර්ට් එකට. එතකොට මම මේ ඩොකියුමන්ට් එකේදී ඕගොල්ලන්ට පෙන්නනවා මොන වාහන වලටද ණය දෙන්නේ කියන එක සහ වාහන වටිනාකමින් කීයක් දෙනවද කියන එක. මම ඕගොල්ලන්ට මේක පැහැදිලිව තේරුම් ගන්න පහසු වෙන්න මෙන්න මේ වගේ ටේබල් එකක් ප්‍රිපෙයාර් කරගෙන තියෙනවා. එතකොට ඒකේ වාහන කාණ්ඩ
කාණ්ඩය වාය වෙහිකල් එක ලියාපදිංචි කළාද නැද්ද කියන එක මම මේ උඩ රෝස් වලින් මෙන්ෂන් කරලා තියෙනවා. එතකොට යටට මම රෙකෝඩ් කරලා තියෙනවා ඒක ඉලෙක්ට්‍රික් වාහනයක්ද සැහැල්ලු වාහනයක්ද බර වාහනයක්ද කියන එක. එතකොට අපි දැන් ඩිස්කස් කරමු in detail. එතකොට වාහන කාණ්ඩය fully electric vehicle එකක්. ඔයා purchase කරන්න යන vehicle එක බයික් එකක්, three wheel එකක්, කාර් එකක්, van එකක්, ලොරි එකක්, කැබ් එකක්, බස් එකක් නම් ඒක fully electric නම්. ඒ කියන්නේ petrol diesel use වෙන්න බෑ ඒක fully electric. සාමාන්‍යයෙන් ඉතින් මම මෙතන lorry and bus කියලා mention කරලා තිබුණාට lorry and bus එන්නේ නෑනේ fully electric. මේක මම ඕගොල්ලන්ට record purpose තමයි මෙතන mention කරේ. එතකොට මේක fully electric vehicle එකක් නම් ලියාපදිංචි නොකළ වාහන සඳහා taxeru කළ වටිනාකමින් 90%ක් ඒක ගන්නකො. එතකොට ඒක register කරලා නෑ brand new import කරලා ඔයා dealer ගෙන් purchase කරන්න යනවා. fully electric vehicle එකක් නම් ඒක වාහනේ වටිනාකම ලක්ෂ 100ක් වුණොත් බැංකුවේ taxeru කරුවා විසින් ඒ vehicle එකේ value එක ලක්ෂ 100ක් කියලා සඳහන් කරලා දුන්නොත් ඒ ලක්ෂ 100න් 90ක් උපරිම 90ක් නැත්නම් මේක 100%ක්ම ගන්න පුළුවන්. එතකොට දැනටම ලියාපදිංචි කර ඇති ඉලෙක්ට්‍රික් vehicle එකක් නම් taxeru කළ වටිනාකමින් 90ක් 100ක් වගේ ප්‍රමාණයක් ගන්න පුළුවන්. එතකොට ඒක අනිවාර්යයෙන්ම බැංක් එකේ value විසින් ඒ වටිනාකම තහවුරු කළ යුතුමයි. එතකොට ඔයගොල්ලෝ loan එකට apply කරාට පස්සේ value ඇවිල්ලා මේ vehicle එකේ value එක valuation කළා තමයි ඒ වටිනාකමින් 90ක් 100ක් අතර ප්‍රමාණයක් ඔයගොල්ලන්ට loan එකක් විදියට offer කරන්නේ. ඊළඟට අපි බලමු සැහැල්ලු වාහන. එතකොට සැහැල්ලු වාහන වලට මම මේ පල්ලෙහායින් examples record කරලා තියෙනවා. සැහැල්ලු වාහන වලට taxeru කළ වටිනාකමින් 50%යි හම්බ වෙන්නේ ඒක ලියාපදිංචි නොකළ වාහනයක් නම්. ඒ කියන්නේ ඔයගොල්ලෝ brand new import කළ vehicle එකක් purchase කරන්න dealer ගෙන් purchase කරන්න යනවා නම් purchase කරනවා නම් ඒ වටිනාකමින් 50%යි එතන ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ඒ වගේම දැන්ටම ලියාපදිංචි කර වාහනය නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ second hand vehicle එකක් purchase කරනවා නම් taxeru කළ වටිනාකමින් 70%ක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට බලන්න දැන්ටම register කරලා තියෙන vehicle එකට 70%ක් දෙනවා. unregistered vehicle වලට 50%ක් දෙනවා. එතකොට මේකෙන් mention වෙන්නේ මේගොල්ලෝ import vehicle වලට දෙන ප්‍රමාණය අඩුයි. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ වාහන ඉල්ලන්න අටින් එළියට ඩොලර්ස් යනවා. මේක රජයට දරා ගන්න අමාරුයි. ඒක බැංකුව විසින් ඒක ඩිමෝටිවේට් කරන්න 50%ක විතර ප්‍රමාණයක් තමයි දෙන්නේ. ඒ වගේම ඊට වැඩි ප්‍රමාණයක් හම්බ වෙනවා. ඔයගොල්ලෝ දැන්ටම register කරලා number plate එකක් තියෙන vehicle එකක් නම් second hand විදියට purchase කරනවා නම් ඒ value එකෙන් 70%ක් ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඒ වගේම ඊළඟට බලමු බර වාහන වලට උදාහරණ පල්ලෙන් mention කරලා තියෙනවා. එතකොට බර වාහන වලට brand new import කළ vehicle එකක් නම් බැංකුවේ value කර ප්‍රමාණයෙන් 70%ක් 90ක් අතර ප්‍රමාණයක් ඔයගොල්ලන්ට හිමි වෙනවා. ඒ වගේම දැන්ටම ලියාපදිංචි කර ඇති. ඒ කියන්නේ ඔයගොල්ලෝ second hand ගන්නවා නම් බැංකුවේ valuation කර amount එකෙන් ඒ කියන්නේ valuation කර වටිනාකමින් 70%ක් 90ක් අතර ප්‍රමාණයක් loan එකක් විදියට ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි කලින් අපි බැලුවා table එක මම ඔයගොල්ලන්ට උදාහරණයක් මගින් explain කරනවායි කියලා මුලදී වීඩියෝ එකේදී කිව්වා. වාහන කාණ්ඩය full electric නම් ලියාපදිංචි නොකළ වාහනයක් නම් taxeru කළ වටිනාකමින් 90ක් 100ක් අතර ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒකට උදාහරණයක් තමයි බැංකුවේ valuation කර amount එක. ඒ කියන්නේ taxeru කළ වටිනාකම ලක්ෂ 30ක් කියලා හිතන්න. ඒ මුදලෙන් 90ක් හම්බ වෙනවා කියන්නේ ලක්ෂ 27ක් හම්බ වෙනවා. ඒ වගේම දැනටමත් ලියාපදිංචි කර ඇති වාහනයක් නම් taxeru කළ වටිනාකමින් 90ක් 100ක් අතර ප්‍රමාණයක් fully electric vehicle එකකට හම්බ වෙනවා. එතකොට ඒකට උදාහරණය තමයි බැංක් එකේ valuation කර amount එකෙන් ලක්ෂ 30ක් කියලා ඔයගොල්ලෝ හිතන්න. ඒ මුදලෙන් 90ක් කියන්නේ ලක්ෂ 27ක්ම හම්බ වෙනවා. ඒ match previous. ඊට පස්සේ අපි සැහැල්ලු වාහන කැටගරි එකට යමු. එතකොට bike three wheel ඔය වගේ දේවල් සැහැල්ලු වාහන කැටගරි එකට අයත් වෙනවා. එතකොට ඒක ලියාපදිංචි කරලා නැත්නම් ඒ කියන්නේ brand new vehicle එකක් නම් ඔයගොල්ලන්ට 50%යි loan එකක් විදියට purchase value එකෙන් හම්බ වෙන්නේ. එතකොට බැංකුවේ value ලක්ෂ 30ක් කියලා van එකකට decide කර ඒ ලක්ෂ 30න් 50%ක් කියන්නේ ලක්ෂ 15යි ඔයගොල්ලන්ට brand new vehicle එකකට loan එකක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම දැන්ටම ලියාපදිංචි කරලා ඇති වාහනයක් නම් සැහැල්ලු වාහන වලට 70%ක් හම්බ වෙනවා. වාහනේ taxeru කර මිල ලක්ෂ 30ක් කියලා හිතන්න. ඒ ලක්ෂ 30න් 90ක් හම්බ වෙනවා කියන්නේ ඔයගොල්ලන්ට ලක්ෂ 27ක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ කැටගරි එකට ඒක බර වාහන කැටගරි එක. එතකොට ලොරි බස් ඒ වගේ දේවල් දැන්ටම ලියාපදිංචි නොකළ වාහනයක් නම් taxeru කර වටිනාකමින් 70ක් 90ක් හම්බ වෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතන්න ඒක බැංකුවේ valuation කර amount එක ලක්ෂ 30යි කියලා. එතකොට ඒ ලක්ෂ 30න් 70ක් 90ක් අතර ප්‍රමාණයක් හම්බ වෙනවායි කියන්නේ ලක්ෂ 21ක් හෝ ලක්ෂ 27ක් ප්‍රවාහන වලට brand new vehicle වලට හම්බ වෙනවා. ඒ වගේම දැන්ටම ලියාපදිංචි කර ඇති වාහනය. ඒ කියන්නේ second hand vehicle එකක් නම් taxeru කර වටිනාකමින් 70ක් 90ක් හම්බ
හම්බ වෙනවා. හිතන්න මේක වැලියුවේෂන් කර amount එක ලක්ෂ 30යි කියලා වැලියු එකෙන් 70ක් 90ක් කියන්නේ ලක්ෂ 700ක් හෝ ලක්ෂ 27ක් හම්බ වෙනවා. හරි දැන් අපි ඉක්මනින් මම ඊළඟ පාර්ට් එකට මම ඕගොල්ලන්ට වීඩියෝ එකේ මුලදීම කිව්වා ඒ ෂීට් එකක් නැත්නම් ආදායම් වාර්තාවක් උපයෝගී කරගෙන මම ඕගොල්ලන්ට මාසික ණය වාරිකය කොහොමද බැංකුවෙන් කැල්කියුලේට් කරන්න කියන එක ගැන ඕගොල්ලන්ට කියලා දෙනවා කියලා. එතකොට අපි මේ එක්සැම්පල් එක බලමු. මම උඩින්ම මෙන්ෂන් කරලා තියෙනවා බැංකුව විසින් මාසික ණය වාරිකය ගණනය කිරීම කියලා. එතකොට ඕගොල්ලන්ට හම්බ වෙන පේ ෂීට් එක මේක කියලා හිතන්න. ඕගොල්ලෝ මේකත් එක්ක මැච් කරලා ඔයාගේ ණය වාරිකය ගණනය කරගන්න. එතකොට මම මුලින්ම දාලා තියෙනවා gross salary එක. ඒ කියන්නේ දල වැටුප ලක්ෂයයි කියලා. ඊට පස්සේ මම අඩු කරගෙන තියෙනවා වැටුප ප්‍රතිකාරම්. ඒ කියන්නේ ඕගොල්ලෝ salary advance ගත්තා නම් බැංකුව එක consider කරලා ඕගොල්ලෝම හැම මාසෙකම advance ගන්නවයි කියලා ඒ ප්‍රමාණය ඕගොල්ලන්ගේ දල වැටුපෙන් අඩු කරලා තමයි ඒගොල්ලෝ මාසික ණය වාරිකය ගණනය කරන්න ගන්නේ. එතකොට වැටුප ප්‍රතිකාරම් ලබාගෙන තිබුණොත් ඒ amount එක මෙතනින් අඩු කරන්න මේක විදිහට 20000ක් වැටුප ප්‍රතිකාරම් අරන් තියෙනවා. එතකොට ඔයා හිතන්න ස්ටාෆ් ලෝන් එකක් හරි ඔයා ඒ වගේ දෙයක් අරන් තියෙනවා නම් එතකොට ඒකත් මේක ඇතුලෙන් අඩු වෙන්න ඕනේ. එතකොට මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා 20000ක් විදියට. එතකොට ලක්ෂයෙන් 20000 ඒවා දෙකක් අඩුනවා කියන්නේ ඉතිරි මුදල 60000ක් එනවා. ඒ එන 60000ට බැංකුව විසින් ඔයාලට 140ක ජීවන වියදම් මාසෙ ජීවත් වෙන්න ඉතුරු කළා තමයි ණය වාරිකයක වටිනාකම ගණනය කරන්නේ. එතකොට 60000න් 140ක් කියන්නේ 24000ක් එනවා. 60000න් 24000ක් අඩු කරාම මාසික ණය වාරිකයේ වටිනාකම 36000ක් විදියට එනවා. දැන් අපි බලමු මේ විදියට කැල්කියුලේට් කරලා 36000ක් ගත්ත amount එකට එක අවුරුද්ද අවසානයේ ගෙවන සම්පූර්ණ මුදල කියලා අවුරුදු 5ක් අවසානයේ ඔයාට ගෙවන්න පුළුවන් 36000 වැඩි කිරීම අවුරුදු 5 කියන්නේ මාස 60ක් තියෙනවා. 36000 වැඩි කිරීම 60 කියන්නේ ඔයාට පොලියත් එක්ක කැපිටල් රිපේමන්ට් එක ටෝටල් ඔයාට පේ කරන්න පුළුවන් 2160000ක්. ඒ වගේම අවුරුදු 6ක් අවසානයේ මාස 72ක් තියෙනවා. 36000 වැඩි කිරීම 72 කියන්නේ 2592000යි ඔයාට පොලිය සමග කැපිටල් රිපේමන්ට් එක පේ කරන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 7ක් අවසානයේ ඔයාට ගෙවන්න පුළුවන් 3024000ක්. ඒ වගේම අවුරුදු 8ක් අවසානයේ ඔයාට ගෙවන්න පුළුවන් 3456000ක්. අවුරුදු 8ට වැඩිය ඔයාට මහජන බැංකුවේ ලෝන් එකක් ඔෆර් කරන්නේ නැහැ. ඒ අනුව අපි අර කලින් ලක්ෂ 30ක වෙහිකල් එකක් තමයි අපි උදාහරණයක් විදියට කලින් ටේබල් එකේදී ගත්තේ. එතකොට ඒ ලක්ෂ 30 වෙහිකල් එක ඔයාට පර්චේස් කරන්න නම් ඔයා ලක්ෂ 21ක තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ අවුරුදු 8ක. එහෙනම් අපි දැන් යන් වීඩියෝ එකේ අන්තිම පාර්ට් එකට. එතකොට මම මේ පාර්ට් එකේදී ඔයගොල්ලන්ට පෙන්නනවා ණය වාරිකය කොහොමද හරියටම ගණනය කරන්න කියලා. මම මුලින්ම රෙකෝඩ් කරලා තියෙනවා ණය මුදල ඒ කියන්නේ ලෝන් amount එක ලක්ෂ 30ක් විදියට. ඒකේ වාර්ෂික පොලිය අනුපාතය 14% විදියට annual loan interest එක. එතකොට මාසික පොලිය අනුපාතය ගන්න එන 14 12න් බෙදලා monthly interest එක ගන්නවා. ඒ වගේම ආපසු ගෙවීමේ කාලය මම මෙතන අරන් තියෙන්නේ අවුරුදු 8යි කියලා. එතකොට ආපසු ගෙවීමේ කාලය මාස වලින් 96ක් වෙනවා. එතකොට මාසික වාරිකයක වටිනාකම 52114.50ක් වෙනවා. මේක හරියටම කැල්කියුලේට් කරන්න Excel function එකක් තියෙනවා. ඔයගොල්ලෝ YouTube එකේ ඒක search කරලා බලන්න how to calculate loan interest කියලා. එතකොට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලලා මෙතෙන්ට එන amount එක කැල් කරන්න පුළුවන්. එතකොට මම මෙතන mention කරේ කලින් මම ගත්ත උදාහරණයේ value එක ලක්ෂ 30යි. එතකොට ලක්ෂ 30ක විතර vehicle එකක් ගත්තොත් මාසික වාරිකය 52114.50ක් එනවා. එතකොට ගෙවන මුළු මුදල හා පොලිය මේ 52000 වැඩි කිරීම මාස 96 කියන එක. ඒ කියන්නේ අපි ලක්ෂ 30ක ණයක් ගත්තොත් අවුරුදු 8 ඉවර වෙලා ණය ගෙවලා ඉවර වෙනකොට අපි ලක්ෂ 50යි 2992.30ක් බැංකුවට ගෙවනවා. එතකොට ගෙවන මුළු පොලිය ඔයා ලක්ෂ 20යි 2992.30ක් බැංකුවට ගෙනවා. කියන්නේ ඔයා ලක්ෂ 30ක ණයක් ගත්තොත් ඔක්කොම ගෙවනවා ලක්ෂ 50ක්. ඒ 50න් ලක්ෂ 20ක්ම පොලිය විදියට ඔයගොල්ලෝ බැංකුවට ගෙවනවා. එතකොට මේක ඔයගොල්ලන්ට Excel function එක තේරුම් ගන්න අමාරු නම් ඔයගොල්ලන්ට තව පොඩි සරල දෙයක් මේකට කරන්න පුළුවන්. එතකොට මම මේ අරන් තියෙන්නේ ලක්ෂ 30ක vehicle එකක මාසික වාරිකය 52000ක් ආවනම් ලක්ෂ 30 බෙදීම 52000 ඕගොල්ලෝ ගන්න හිතන් ඉන්න vehicle එකේ වටිනාකම. හිතන්නකෝ ඔයා ලක්ෂ 20ක ලෝන් එකක් ගන්න හිතනවයි කියලා. එතකොට ලක්ෂ 20න් වැඩි කරනවා. එතකොට ඒක උත්තරේ එනවා. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට like කරන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. තව ඕගොල්ලන්ට ඕනම සපෝට් එකක් මම දෙනවා. ඕගොල්ලෝට ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් වුණ විදිය තේරෙන්නේ නැත්නම් මට කමෙන්ට් එකක් දාලා අහන්න. මම ඕගොල්ලන්ට අනිවාර්යෙන් දාන හැම කමෙන්ට් එකකටම රිප්ලයි කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. යාළුවන්ට බලන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් වැදගත් වෙන තව කට්ටිය ඇති ඒගොල්ලන්ට බලන්න. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. මම මේ වගේ වීඩියෝස් දිගටම අරන් එනවා. ඒ වගේම ඕගොල්ලන්ට වැදගත් වීඩියෝස් මම කලින් වීඩියෝස් වලින් අරන් ඇවිල්ලා තියෙනවා. FD interest එක ගැන, money market
corporate accounts ගැන ඒ වගේ ගොඩක් දේවල් මම කලින් වීඩියෝ වලදී අරන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඔබට සුබ දවසක්. ගිහිල්ලා එන්න.